හරි යාළුවනේ, ඔයාලව සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ ඉස්පාඤ්ඤ භාෂාව සිංහලෙන් කියන Facebook page එක හරහා ගෙන මගේ පළවෙනි වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ලෝකේ ප්‍රධානතම භාෂාවක් වන ඉස්පාඤ්ඤ භාෂාව. රටවල් 22කට අධික ප්‍රමාණයක මිනිසුන් කතා කරන ඉස්පාඤ්ඤ භාෂාව සිංහලෙන් ඉගෙන ගන්නේ කොහොමද කියන එකයි. අපි මේකෙදී ඉස්සල්ලාම මේ පළවෙනි වීඩියෝ එකේදී කතා කරන්නේ ඉස්පාඤ්ඤ භාෂාවේදී අපි greetings නැත්නම් ඉංග්‍රීසි භාෂාවේදී අපි greetings නැත්නම් කෙනෙක්ව අපිව මුණ ගැහුනට පස්සේ එයත් එක්ක එයාට good morning කියන එක, සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ රාත්‍රියක් කියන්නේ කොහොමද ඔයාට කියලා අපි ඉංග්‍රීසි වලින් අහන්නේ how are you? ඒ කියන එක කොහොමද ඉස්පාඤ්ඤ භාෂාවෙන් අහන්නේ කියන අන්න ඒ වගේ පොඩි phrases ටිකක් තමයි අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සලාම අපි බලමු ඉස්පාඤ්ඤ භාෂාවෙන් කොහොමද කෙනෙක්ට hello නැත්නම් hi කියන්නේ කොහොමද කියලා බලමු. ඉස්පාඤ්ඤ භාෂාවෙන් අපි කෙනෙක්ට ඉස්සලාම හම්බෙනකොට hello කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. hola. ඉස්පාඤ්ඤ භාෂාවේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි ඉස්පාඤ්ඤ භාෂාවේදී ඉස්පාඤ්ඤ භාෂාව උච්චාරණයේදී මෙන්න මේ එච්චකුර අපි උච්චාරණය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඒක මියුට් කරලා තමයි කියන්නේ. එතකොට මේකේ HOLA කියන අකුරු ටික තිබුණට අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ ඕලා. ඕලා කියලා තමයි අපි කියන්නේ. හෝලා කියලා අපි කියන්නේ නැහැ. එච්චකුර ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. අපි කියන්නේ ඕලා කියලා. හරි, අපි බලමු ඊළඟට කොහොමද කෙනෙක්ට good morning, good afternoon, good night කියලා. ඒ කියන්නේ ඔයාට යම් පුද්ගලෙක් හම්බුනාට පස්සේ ඒ පුද්ගලයාට සුබ උදෑසනක්, සුබ දහවලක්, සුබ රාත්‍රියක් කියන්නේ කොහොමද කියලා අපි බලමු. ඒක අපි ඉස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. කෙනෙක් අපිට උදෑසනක මුණ ගැසුනොත් එහෙම අපි එයාට good morning කියන එක, සුබ උදෑසනක් කියලා ඉස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ buenos dias. මොකද්ද? buenos dias. good morning කියන්නේ අපි කෙනෙක්ට ඉස්පාඤ්ඤ භාෂාවෙන් buenos dias. අපි ඊළඟට බලමු ඉස්පාඤ්ඤ භාෂාවෙන් කොහොමද කෙනෙක්ට සුබ දහවලක් නැත්නම් සුබ සන්ධ්‍යාවක් කියලා කියන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න buenas tardes, good afternoon කියලා අපි කියන්නේ. සුබ සන්ධ්‍යාවක් කියලා අපි කියන්නේ ඉස්පාඤ්ඤ භාෂාවෙන් buenas tardes. මේක අපිට පොඩ්ඩක් පැටලෙන්න වගේ පොඩි පෙනුමක් තියෙනකොට අපි ඒක විසඳගන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් බලන්න මේකේ good afternoon කියන එක, සුබ සන්ධ්‍යාවක් කියන එකේ T අකුර තියෙනව නේද? අන්න ඒ වගේම ඉස්පාඤ්ඤ භාෂාවේදී මෙන්න මේ buenas tardes කියන එකෙත් T අකුර තියෙනවා. එතකොට ඒකෙන් අපිට මතක තියාගන්න පුළුවන් මේ buenas tardes කියන්නේ good afternoon, සුබ දහවලක් නැත්නම් සුබ සන්ධ්‍යාවක් කියන එකට කියලා. අපි ඊළඟට බලමු කොහොමද කෙනෙක්ට සුබ රාත්‍රියක් good night කියලා කියන්නේ කොහොමද ඉස්පාඤ්ඤ භාෂාවෙන් කියලා. හරි. ඒක අපි කියන්නේ buenas noches. buenas noches. buenas noches. කොහොමද අපි කියන්නේ ඉස්පාඤ්ඤ භාෂාවෙන් කෙනෙක්ට good night කියලා නැත්නම් සුබ රාත්‍රියක් කියලා? buenas noches. ඒකෙත් ඔයාලට ලේසියෙන් ටිකක් මතක තියාගන්න පුළුවන් පොඩි පොයින්ට් එකක් මම කියන්නම්. ඒකෙත් good night කියලා තියෙනකොට n අකුර night එකේදී ප්‍රොනවුන්ස් කරනවා වගේ buenas noches කියලා අපි දෙවෙනි වචනේදී n අකුරක් මෙතන ප්‍රොනවුන්ස් කරනවා. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසි buenas noches කියන්නේ සුබ රාත්‍රියක්, good night කියන එක කියලා. හරි, අපි ඊළඟට බලමු කොහොමද කෙනෙක්ට හම්බුනාට පස්සේ how are you ඔයාට කොහොමද කියලා ඉස්පාඤ්ඤ භාෂාවෙන් අහන්නේ. ඒක වගේම ඒකට දෙන උත්තරය මොකද්ද කියලත්. හරි, මේ තියෙන්නේ ඉස්පාඤ්ඤ භාෂාවෙන් කෙනෙක්ව හම්බුනාට පස්සේ කොහොමද එයාගෙන් අහන්නේ ඔයාට කොහොමද how are you කියන එක ඉස්පාඤ්ඤ භාෂාවෙන් අහන්නේ කොහොමද කියන එක මෙන්න මේ විදිහටයි. como estás? කොහොමද? como estás?
ස්පාඤ්ඤ භාෂාවේ ගොඩක් මතක තියාගන්න ඕන දෙයක් තමයි C අකුර තියෙන ගොඩක් තැන්වල එතන කියවෙන්නේ කයන්න. ස්පාඤ්ඤ භාෂාවේ C අකුර තියෙන තැන් ගොඩක් තැන්වල කියවෙන්නේ කයන්න. ඒ වගේම මේ O අකුරට උඩින් පොඩි ඉරි කෑල්ලක් වගේ ගහලා තියෙනවා. ඒ අකුරට උඩින් පොඩි ඉරි කෑල්ලක් වගේ ගහලා තියෙනවා. අන්න එතකොට ඒ ඉරි කෑල්ල තියෙන අකුර පොඩ්ඩක් දීර්ඝව අදින්න ඕනේ. මෙන්න මේ විදිහට como estás como estás මේක අපි වේගෙන් කියනවනම් como estás කියලා අහන්නේ how are you කියන එක. හරි අපි දැන් බලමු මේකට කොහොමද අපි දෙන උත්තරේ මොකක්ද කියලා. අපි කෙනෙක් ඇහුවට පස්සේ අපි සාමාන්‍ය දෙන අපි හොඳින් නම් ඉන්නේ I'm fine නැත්නම් මම හොඳින් කියලා තමයි කියන්නේ. අපි බලමු මේක කොහොමද කියන්නේ කියලා. ඒක කියන්නේ muy bien. කොහොමද? muy bien. I am fine. මම හොඳින්. muy bien. muy bien. හරි. අපි බලමු කෙනෙක්ට කොහොමද ස්පාඤ්ඤ භාෂාවෙන් ස්තුති මොකක් හරි දෙයක් වෙනුවෙන් කෙනෙක් උදව්වක් කරාට පස්සේ එයාට අපි ස්තුති කරනවානේ. අන්න ඒක අපි thank you කියන එක කොහොමද අපි ස්පාඤ්ඤ භාෂාවෙන් කියන්නේ කියලා අපි දැන් බලමු. ඒකට කියන්නේ gracias. gracias.